සේප්‍රයිම් YouTube channel එකෙන් හෙලෝ ඩඩා ටෙලිනාට්‍ය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ හෙලෝ ඩඩා ටෙලිනාට්‍යයේ තිරපිටපත් රචකයා අපිත් එක්ක ඉන්නවා හිසන්ත අයබෝවන්. අයිබෝවන්. ඉතින් මේ ටෙලිනාට්‍ය පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. කොහොමද හෙලෝ ඩඩා තිරපිටපත් රචනා වෙන්නේ? මම මේ වෙබ් සිරිස් එකේ ඩිරෙක්ටර් කියන්නේ ජෝතිසානායකත් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. අපි කලින් ෂෝට් ෆිල්ම්ස් කරා ඒ වගේම වෙබ් සීරීස් කරලා තියෙනවා. ඉතින් අර ඒකත් එක්ක ඊට පස්සේ මට ජෝ කිව්වා මේම සේ ප්‍රයිම් එකෙන් කියනවා එයාලා ඩිසයිඩ් කරලා තියෙනවා වෙබ් සීරීස් එකක් කරන්න. ඉතින් වැඩේ කරනවාද කියලා. ඒ වගේම එයාලා ගාව තිබ්බ කන්සෙප්ට් එකක් මලයාලම් මූවි එකක් තියෙනවා බ්‍රෝ ඩැඩි කියලා. සමහරකට ගොඩ දෙනෙක් බලලත් ඇති. ඉතින් මේ ඒක ඉන්ස්පයර් කරගෙන අපි අපේ විදියට පොඩි කොමර්ෂල් ටයිප් එකේ පොඩි ආතල් වැඩක් කරමුද කියලා මගෙන් ඉස්සෙල්ලා ආවා. ඊට පස්සේ ඉතින් අපි කතා බහ කරලා ස්ක්‍රිප්ට් එක හදලා ඉවර වෙලා අපි ඉතින් වැඩේ කරන්න පටන් ගත්තා. දැන් එපිසෝඩ් 8කට විතර තමයි අපි මේ තිරපිටපත රචනා කරලා තියෙන්නේ. තියෙන්නේ. හිතනවා සාර්ථකයි කියලා. කියලා. රයිට්. ඉතින් ප්‍රේක්ෂක ඔබට තීරණය කරන්න පුළුවන් කොහොමද මේ නිර්මාණය කියලා හෙලෝ ඩඩා ඔබට තව නුදුරු දිනකදීම දකින්නට පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම තමයි මේ හිසන්ත අපිට කියන්නකෝ දැන් මේ තිරපිටපතක් රචනා කරනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයිනේ. හැමෝටම ලියන්නත් බෑනේ. එතකොට තිරපිටපතක් රචනා කරද්දී මොනවද විශේෂයෙන් බලන්න ඕනේ? තිරපිටපතක් රචනා කරද්දී අපිට ඉස්සෙල්ලම ඕන වෙනවා හොඳ ස්ටෝරී එකක්. ඊට පස්සේ අපිට ඊට පස්සේ ඉතින් කියනවා නම් ඉතින් අපි ඒ කියන්නේ අපේ තියෙන අයිඩියාස් ඒවා එකින් එක ගලපගෙන ඒ වගේම ඒ ඇතුලේ ඉන්න කැරක්ටර්ස් මොන වගේද ඒක ඊට පස්සේ සීන් බයි සීන් ඩිල් කරගෙන ඒ හැමදේම එකතු කරාට පස්සේ ඉතින් අන්තිමේදී එක තැනකට එනවා. ඒකත් ඊට පස්සේ ගොඩක් වෙලාවට අපි ඩිරෙක්ටර්ස්ලා ආර්ට් ඩිරෙක්ෂන් හොවත් එක එකතු වෙලා අන්තිමේදී ඉතින් අන්තිමේදී හැමෝගෙම එකතුවකින් අවුට්පුට් එක තමයි අවුට්පුට් එකක් එනවා. ඒ කෙලින්ම එකම විදියකට මට කියන්න හරියට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි තිරපිටපතක් කියන්නේ මොකක් හරි අපිට අයිඩියා එකක් ආවම අපි ඉස්සෙල්ලම කරන්නේ ඒක නෝට් ඩවුන් කරගන්නවා. ඊට පස්සේ ඉතින් ටිකෙන් ටික අපි ඕක අර ඩෙවලොප් කරගන්නවා. ළමයි කලනවා වගේ එකක් තමයි ඉතින් ඇත්තටම කතාව. ඒක ටිකෙන් ටික පෝෂණය කරගෙන ඒක කළා අන්තිමේදී හොඳ නිර්මාණයක් එළියට දානවා තමයි ඉතින් අපි බලාපොරොත්තු. හොඳයි. ඉතින් එහෙම නිර්මාණයක් එළියට දාද්දී මේ නිර්මාණය පිටිපස්සේ ගොඩක් දෙනෙක් ඉන්න ඕනේ. ඔයාට ලොකුම සපෝට් එක ලැබෙන්නේ කාගෙන්ද? දැන් මේකේ ඩිරෙක්ටර්ගෙන්ද එහෙම නැත්නම් මේකේ රංගනයෙන් දායක වෙන ඒ නළු නිලියන්ගෙන්ද කාගෙන්ද වැඩිපුරම ඔයාට ලොකුම සපෝට් එක ලැබෙනවයි කියලා ඔයා හිතන්නේ මේ ටෙලි නාට්‍යයක් ලියද්දී? ටෙලි නාට්‍යයක් ගත්තත් මොනම නිර්මාණයක් ගත්තත් ඒක ඒ කියන්නේ අපිට එක් එක්කෙනා නිසා එක් එක්කෙනෙක් නිසා කියලා අර එක විදිහකට කියන්න බෑ. මේ නිර්මාණයක් අපිට සාර්ථක කරගන්න හැම අංශයකින් ඒ කියන්නේ දායකත්වයේ තියෙනවනේ මේ හැම කෙනාගේම සහයෝගයෙන් තමයි මේ නිර්මාණයක් අපිට අවසානයේදී සාර්ථකත්වයට ගෙනියන්න පුළුවන්. අපි දැන් මගේ පිටවත ඒ කියන්නේ මගේ විදිහට ගත්තොත් මම ගොඩක් වෙලාවට ජෝත් එක්ක වැඩ කරලා තියෙනවා. එතකොට මට පොඩි හරි අයිඩියා එකක් ආවොත් මම ජෝත් එක්ක කතා කරනවා. අපි කතා කරලා අන්තිමේදී අවසානයේකට එනවා. ආවට පස්සේ අපි ස්ක්‍රිප්ට් එක ලියන්න ගන්නවා ඩිවෙලොප් කරගෙන යනකොට ගොඩක් වෙලාවට ජෝගේ අයිඩියාස් එනවා. ඊට පස්සේ අපි ඒක මේ කරගෙන අපි එහෙම කරනවා. ඊට පස්සේ ඉතින් අපිට දැන් අපි මේ කරපු වැඩත් එක්ක ගත්ත පස්සේ අපිට අපි මේ දැනට කරපු හැම නිර්මාණයක වගේම රංගන ශිල්පීගෙන් එතකොට ඩීඔෆීස්ලගෙන් එතකොට එඩිටර්ස්ලගෙන් ඒ හැමෝමගෙන් අපිට හොඳ සහයෝගයක් ලැබිලා දෙනවා. ඉතින් මේ නිර්මාණයේදීත් අපිට ගායන අයගෙන් එතකොට පූජනීය අක්කගෙන් එතකොට රොෂාන් අයගෙන් ඒ වගේම මේ හැම එකෙන් පාලිතයි ඉන්නවා. එතකොට මේදා එතකොට ඒ වගේ හැම රංගන ශිල්පිනියන්ගෙන්ම අපිට හොඳ සහයෝගයක් ලැබුණා. ඉතින් අපි හිතනවා මේ වැඩේ සාර්ථකව ප්‍රේක්ෂකයා බාරගෙන හොඳින් හොඳ ප්‍රතිචාරයක් හොඳ ෆීඩ්බැක් එකක් ලැබෙයි කියලා. රයිට්. දැන් මං අහනවා වෙනස්ම විදියට වෙනස්ම විදිහ නෙමෙයි අතනම කිව්වොත් එහෙම මේක මේ ගොඩක් දෙනෙක් ප්‍රේක්ෂකයෝ කතා වෙන දෙයක්. දැන් අපි මේ නිර්මාණ සියල්ලක්ම කරන්නේ ප්‍රේක්ෂකයාට. ප්‍රේක්ෂකයා තමයි ආදරෙන් මේ දේවල් වැළඳගන්නේ. දැන් කතාවක් තියෙනවා මේ ඉවර වෙන්නේ නැති ටෙලි නාට්‍ය තියෙනවා කියලා. මේ ලියන අයගේ සමහරක් වෙලාවට ප්‍රශ්නයක්ද මේක? එහෙම නැත්නම් අධ්‍යක්ෂණය කරන අයගේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් මේවා පෙන්නන මාධ්‍ය නාලිකාවල ප්‍රශ්නයක්ද? මෙන්න මෙහෙම කතාවක් සමාජයේ තියෙනවා.
තිරපිටපත් රචකයෙක් විදිහට දැන් ඉවරයක් නැති ටෙලිනාට්‍ය පිළිබඳව ඒක හොඳයිද නැත්තම් එහෙම තියෙන එක පිළිබඳව ප්‍රේක්ෂකයා ප්‍රශ්න කරද්දී ඒකට මොනවා හරි උත්තරයක් දෙන්න තියෙනවද? මෙගා වාගෙන් මෙගා ටෙලිනාට්‍ය. ගටල් නාට්‍ය ගැන ගත්තට පස්සේ පෞද්ගලිකව මම රචකයෙක් විදිහට මෙගා ටෙලිනාට්‍ය ලියන්න වැඩි කැමැත්තක් නෑ හොතමටම. මොකද මේ අර මෙගා එකක් ඇතුලේ හිර වෙනවා. අපි හිර වෙනවනේ ඇත්තටම එපිසෝඩ් 100ක් 150ක් ඒ වගේ ප්‍රමාණයක් යද්දි අපි ඒක ඇතුලේ හිර වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් අර අපිට ඒක ඇතුලෙන් ගැලවෙන්නත් බැරි තරමකට යනවා. මොකද ඕක දිගට අදිනවා ගිහිල්ලා එක තැනකදී අපි අපේ ක්‍රියේටිවිටි එකත් එක්කත් අපි පොඩි එක තැනක හිරෙනවා. වෙන අයිඩියාස් වලට වෙලාවක් නැහැ යොදවන්න. ඊට පස්සේ ඒක ප්‍රශ්න තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට ඉතින් ඒක අර අපි කියනවනේ වාණිජමය වශයෙන් කියන්නේ අපි දන්නවා අපේ රටේ අර කලාකරුවොත් තියෙන මූල්‍යමය ප්‍රශ්න ඒ වගේ ඒවත් එක්ක ගොඩක් රට ඉතින් එක මම කාටවත් වරදක් කියන්නේ නැහැ. ඒක තියෙන්න ඕනේ. ඉතින් මොකද මෙගා ටෙලිනාට්‍ය කියන දේත් අවශ්‍යයි. ඒක ප්‍රේක්ෂකයාට ගොඩක් වෙලාවට මේ අවශ්‍යයි. කියන්නේ දිනදා ජීවිතවල තියෙන අර කාර්යබහුලත්වයත් මේකට ටීවී එකේ ස්ට්‍රෙස් එක නැති කරගන්න. ස්ට්‍රෙස් එක නැති කරගන්න මෙගා ටෙලිනාට්‍ය බලනවා. ඒවට අර කිසිම බ්ලේම් එකක් කරන්නේ නැහැ. ඒක වැඩ කරන කට්ටිය බලන අයට බලන්න පුළුවන්. ඒක ඉතින් ඒක විදියක් මට කියන්න තියෙන්නේ මට ඇවිල්ලා අර මගේ තියෙන්නේ කැමැත්ත ගොඩක් වෙලාවට ෂෝට් විදියට මිනි සීරීස් කරන්න කියන්නේ එපිසෝඩ් ගාන අඩු වෙබ් සීරීස් කරන්න ගොඩක් වෙලාවට මම බලන්නෙත් ඒ වගේ ගොඩක් මමත් මෙගා සීරීස් බලලා තියෙනවා. ඒවට මේ මම කියන්නේ මම අර දැන් තියෙන මගේ කැමැත්තත් එක මම කැමති ඉක්මනට දෙයක් මොකක් හරි ස්ටෝරි එකක් අපි ඒක ඒ වෙලාවේදී බලලා එතනින් එහාට ඒක ඉවරයි. ඊට පස්සේ අර ඒක තුලින් ඇතුළට වෙලා පොඩි අර අනුපාරකට යන්න එහෙම පොඩි කැමැත්තක් තියෙනවා. ඒක නිසා මමත් ගොඩක් වෙලාවට මම ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාත් එක්ක වැඩ කරද්දිත් මම ගොඩක් වෙලාවට පොඩි මිනි සීරීස් වෙබ් සීරීස් වගේ දේවල් එපිසෝඩ් ගන්න අඩු දේවල් වලට තමයි ගොඩක් වෙලාවට වැඩ කරලා තියෙන්නේ. මගේ පෞද්ගලික කැමැත්ත තමයි මිනි සීරීස් වෙබ් සීරීස්. හොඳයි. එතකොට දැන් සාමාන්‍ය නිර්මාණයක් කරද්දී ඒ නිර්මාණයේ සාර්ථකත්වය ඒ කියන්නේ තිරපිටපත් රචකයාට පැවරෙන විදිහ ගැන කතා කළොත් නිර්මාණයක් සාර්ථක වෙන්න තිරපිටපත් රචකයාගේ වගකීම කොයි විදිහට තියෙන්න ඕනි කියන කාරණාව පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න. තිරපිටපත් රචකයාගේ කාර්යය කියන්නේ ඇත්තටම මේ හැම දෙයක්ම මේ නිර්මාණයක් වෙන්න ඉස්සෙල්ලාම පළවෙනිම අඩිතාලම දාන්න ඕන තිරපිටපත් රචකයා. ඉතින් එතකොට එයාට තියෙනවා කාර්යයක් මේ නිර්මාණය අපි අවසාන වශයෙන් ප්‍රේක්ෂකයෙක් ළඟට තමයි මේක අරගෙන යන්නේ. ඉතින් ඒ ප්‍රේක්ෂකයෙක් ළඟට අරගෙන යෑමේදී මුල ඉඳලාම මේ ප්‍රේක්ෂකයාට මොකක් හරි ඒ කියන්නේ අපි මැසේජ් එකක් දෙනවා නම් ඒ හෝ මොකක් හරි ඔහුට එන්ටර්ටේන්මන්ට් එකක් නැත්නම් මොනවා හරි දිය යුතු අපිට තියෙනවනේ. කියන්නේ මොකක් හරි අදිෂ්ඨානය. ඉතින් ඒක අග තියෙන දෙයක් වුණත් අපි මුල ඉඳලාම මේක තිරපිටපත් රචකයා ගාව තියෙන්න ඕන අයිඩියා එකක් මොන වගේද මේක මේ කරන්නේ. ඒ වගේම තිරපිටපත් රචකයාට පුළුවන් වෙන කමක් තියෙනවා ඕනම නළුවෙක්ට හරි නිලියකට හරි මොන වගේ කැරක්ටර් එකක්ද නිර්මාණය කළ යුත්තේ. සමහර වෙලාවට අපිට කියන්නේ සමහර නළු නිලියෝ ගොඩක් වෙලාවට අර ෆ්‍රේම් වෙලා තියෙනවා එක කැරක්ටර්ස් සීමා වෙලා තියෙනවා. චරිතවල කියන්නේ ගොඩක් වෙලාවට අර සමහර නළු නිලියන්ට මේ වෙලා තියෙනවා අර ප්‍රේක්ෂකයෝ කියනවා ගොඩක් වෙලාවට මෙයා මේකම එකම වගේ. ඒ වුණාට අර ඒක වෙලා තියෙන්නේ අර ඒ කැරක්ටර්ස් ලියද්දිම අපිට පුළුවන් නම් අඳුනගෙන එයා මේ විදියට තමයි ගැලපෙන්නේ මේ චරිතයට තමයි ඩයලොග් එකේ ඉඳලම අපිට පුළුවන් නම් ඒ ඇක්ටර්ට ඇක්ට්‍රස්ට මෙහෙම එකක් ආවොත් ඒ විදියට හදන්න ඒ ගොඩක් වෙලාවට මේ වැඩ කරන අවස්ථා තියෙනවා. ඒක ඒ වගේම ඩිරෙක්ටර්ගේ ටැලන්ට් එකක් තියෙන්න ඕනේ ඒ දේ හරියට මේ ලබා ගන්න ඔවුන්ගේ. ඉතින් එහෙම තමයි නිර්මාණයක් සාර්ථක වෙන්නේ. රයිට්. අපි අවසාන වශයෙන් කතා කළොත් එහෙම හෙලෝ ඩඩා නිර්මාණය පිළිබඳව ප්‍රේක්ෂකයාට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? ඔබ කලින් කිව්වා ආරම්භයේදී මේ සාකච්ඡාව මේක වෙනස් විදිහේ වෙනත් රටක මේ තිබිච්ච දෙයක් ආයි ප්‍රතිනිර්මාණය කළා ඒක වෙනසක් එක්ක ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට ගැලපෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඒක ගැනත් අපි පුංචි පණිවිඩයක් දෙමු අවසාන වශයෙන්. ඔව් ප්‍රේක්ෂකයාට කියන්න තියෙන්නේ ඉතින් අපි
හෙලෝ ඩඩා කියලා වෙබ් සිරිසයක් කරා. ඉතින් අපි ඒක ඉන්ස්පයි කරගත්තේ මලයාලම් මූවියක් වන ප්‍රෝ ඩැඩි මූවිය එකෙන්. ඉතින් අපි ඉන්ස්පයි කරගත්ත කීවෝ ගමන් දැන් මන් දන්නවා ගොඩක් අය කියයි මේක මේ කොපි කරලා එහෙම කියන මේ තැනක ඉන්නේ. ඇත්තටම ඒක බලලා මේක බලපු කෙනෙක්ට අර තේරුම් ගන්න පුළුවන් මොකක්ද අපි කොහොමද මේක වෙලා තියෙන්නේ. අපි ඉන්ස්පයි කරගත්ත. ඉතින් අපි ඒ ක්‍රෙඩිට් එක අනිවාර්යෙන් මේ මූවී එකේ ඔරිජිනල් මූවී එකේ ක්‍රියේටර්ස්ලට අපි ලබා දෙන්න ඕන. ඉතින් මේ මම කියන්නේ ඉතින් අපේ වෙබ් සිරිස් එක ආවට පස්සේ බලන්න අදහස් දෙන්න මොනවද වෙන්න ඕන දේවල් සහ ඔයගේ ඒ කියන්නේ ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරත් අපිට ලබා දෙන්න ඕන අපිට ඉස්සරහට නිර්මාණ කරගෙන යන්න. ඉතින් බලන්න සේ ප්‍රයිම් එකෙන් හෙලෝ ඩඩා ගයාන් ගුණවර්ධන පූජනී ඒ වගේම රොෂාන් පිලපිටිය පාලිත පාලිත ඉතින් රංගන ශිල්පී තව ගොඩක් රංගන ශිල්පීන් ඉන්නවා. ඉතින් බලන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. හොඳයි. ඉතින් එහෙමනම් අපි සූදානම් වෙන්නේ මේ සාකච්ඡාව මෙතනින් නිමවට පත් කරන්න. ඒ වගේම තමයි මේ හෙලෝ ඩඩා කියන මේ ටෙලි නාට්‍යයේ තවත් ආදරණීය රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. ඒ වගේම තමයි අධ්‍යක්ෂකතුමන් ඉන්නවා. ඔවුන් සමග අපි කතා බහ කරලා අදහස් විමසන්න සූදානම් වෙමින් ඉන්නවා. අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳෙන්න කියලා.